ඉපැරණි ගමේ මහගමරාලගේ ගෙදරට තමයි අපි මේ ඇවිත් ඉන්නේ. අක්කේ අපි ඇතුළට යන්කෝ බලන්න. ඔව් අපි ඇතුළට යමු. මල්ලි අර ඉන්නේ මහගමරාල සීයා නේද? ඔව් අක්කේ. මහගමරාල සීයේ ආයුබෝවන්. මහගමරාල සීයේ අපිට මේ ගැන විස්තරයක් කියලා දෙන්න පුළුවන්ද? පුළුවන් මගේ පුතේ. හරි. එහෙනම් මයි පුතාලා හොඳට කවුරුත් නිශ්ශබ්දෙලා ඇහුම්කන් දෙන්නකෝ. මම මේ පින්නවල ඉපැරණි ගම සහ ගම ගෙදර ගැන තොරතුරු ටිකක් කියන්නම්කෝ. හරි. හොඳයි මේ පින්නවල ඉපැරණි ගම කියලා කියන්නේ. උඟා ඈත කාලේ අපේ මුතුමිතු ජීවත් වෙච්ච දී ගම්මාන අද ශ්‍රී ලංකාව තුල දකින්න නැහැ. දරුවෝ ඈත කාලේ ගැන වැඩියම දන්නෙත් නැහැ. ඒ නිසා ඇත්තටම මේ රටේම අනාගත පරපුරට ඈත කාලේ අපේ මුතුමිතු ජීවත් වෙලා තියෙන්නේ කොහොමද? පරිහරණය කළේ මොනවද කියලා යම් අවබෝධයක් ලැබලා දෙන බලාපොරොත්තුෙන් පැරණි කාලේ විදිහට අලුතෙන් නිර්මාණය කරපු ගමක් තමයි මේ පින්නවල ඉපැරණි ගම කියලා කියන්නේ. දැන් මේ ගම හරහා අපි කතා කරන්න උත්සාහ කරන්නේ කොච්චර විතර ඈත කාලේ මුතුමිතු ගැනද කියලාත් අපි කෙටියෙන් මතක් කරොත් දැන් අපේ දුවල පුතාලා අහලා ඇතිනේ ඈත කාලේ මුතුමිත්තන්ට අද අපට වගේ. ඔය සුඛෝභෝගී යාන වාහන තිබුණේ නැහනේ. ඈත කාලේ බර කරත්ත, බර බාගේ කරත්ත, බක්කි කරත්ත, තිරික්කල වගේ දේවල්නේ භාවිතා කරලා තියෙන්නේ. දැන් ඒ වගේම තමයි ඈත කාලේ අපේ මුතුමිතු වැඩිපුරම ගමන් බිමන් ගියේ පයින්. හැබැයි පයින් ගමන් බිමන් යනකොට අද අපි වගේ වතුර බෝතලයක්වත් අරන් නෙවෙයි පාරේ ගියේ. මොකද ඒ කාලේ පාරවල් අයිනේ පින්තාලි තිබ්බා. පින්තාලියෙන් වතුර බීව රෑබෝණු තම්බලන් වල නවාතැන් ගත්තා. ඔන්න විදිහට යන කාලේ අපේ මුතුමිත්තන්ගේ ගමක් කියලා කියන්නේ ගමේ ජීවත් වෙන අයට අවශ්‍ය පහසුකම් සියල්ල ඒ කාලේ ගම තුලම තිබ්බා. ඒ කියන්නේ ගමේ ගුරු ගෙදරින් තමයි ඈත කාලේ අකුරු කිව්වේ. වෙද ගෙදරින් වෙදකම් ගත්තා, කට්ටනි ගෙදරින් බලි තොවිල්, නැකත් ගෙදරින් නැකත, කුඹල් ගෙදරින් හට්ටි මුට්ටි, වඩු ගෙදරින් ඇඳ පුටු මේස කම්මලෙන් අවි ආවිද, රිදී රත්තරන් වැඩ කරන ගෙදරින් කන කරා හිට්ටම්. මේ විදිහට බලනකොට ඈත කාලේ අපේ මුතුමිත්තන්ගේ ගම තුල කර්මාන්ත 18ක් වතේ කාලේ ගමක් ඇතුලේ තිබිලා තියෙනවා. ඉතින් අන්නේ විදිහට හිතලා නිර්මාණය කරපු ගමක් තමයි අද දවසේ මේ පින්නෝලි පැරණි ගම කියලා පුතාලා බලන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ගමේදී දැන් ප්‍රධාන ගේට්ටුව ඇතුළට වෙද ගෙදර දෙවෙනිට ආරච්චි ගෙදර පුතාලා දිගටම ඔය යට පැත්තෙන් මගේ ගම ගෙදර පරිශ්‍රයේ නරඹමින් ආවනම් බොහෝ දේ නරඹන්න තියෙනවා. මින් ඉදිරියට යනවා ප්‍රදේශ කුටි 5යි. කෝපි කඩේ, කුඹල් ගෙදර, වඩු ගෙදර, කම්මල, රෙදි වියන ගෙදර කියලා. දැන් මේ ගම ගෙදර පරිශ්‍රයේ තමයි පින්නවල ඉපරණ ගම භූමියෙන් 3න් 2කටත් වැඩි විශාල භූමියක් ගම ගෙදරට වෙන් කරලා තියෙනවා. ඊට ප්‍රධාන හේතුව තමයි දුවේ පුතේ ඈත කාලේ අපේ මුතුමිත්තන්ගේ ප්‍රධාන රැකියාව ගොවිතැන කෘෂිකර්මාන්තයේ නීලිච්ච අපේ මුතුමිත්තෝ යාලට මහට මඩ ගොවිතැනට කුඹුරු වගා කළා. ගොඩ ගොවිතැනට හේන් වගා කළා. ඉතින් ඒ නිසා ඔන්න අපේ දරුවන්ට දැන් ඈත කාලේ මුතුමිත්තෝ මේ භාවිතා කරපු දේ පිළිබඳ මේ තොරතුරු තමයි ගම ගෙදර පරිශ්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. කුඹුරු යාය, ජලද ශාක වර්ග, පන් වර්ග, දිය හොල්මන, එතනින් එහාට ගියපුවම කමතක් පවා නිර්මාණය කරලා තියෙනවා. අද ශ්‍රී ලංකාව තුල කමතක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. ඈත කාලේ අපේ මුතුමිතු කමත භාවිතා කරලා තියෙන අති පූජනීයත්වයෙන්. ඒ නිසාම තමයි කමතට මුතුමිතු වෙනම භාෂාවක් භාවිතා කරලා තියෙන්නේ කමත් භාෂාව කියලා. ඒවා ඉතින් ටිකක් දිග මාතෘකාවෙන්ද මම විස්තර කරන්න යන්නේ නැහැ. අන්න කමතේ එහා පැත්තේ සෙක්කුවට එහා පැත්තෙන් හේන ගම ඉස්මත්තායම අපි වැවකුත් නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපේ ගම ගෙදර ඉඳලා බලනකොට මෙන්න මේ පැත්තේ පේන වරිග ස්වභාව. මොකද්ද මේ වරිග ස්වභාව කියලා කියන්නේ? ඈත අතීතේ අපේ මුතුමිත්තන්ගේ ගම ඇතුලේ අපි කතා වුණානේ කර්මාන්ත 18ක් අතේ කාලේ ගමේ තියෙන්නේ නැති කියලා. අන්නේ කර්මාන්ත වලට නිරත වෙච්චි එක එක ජන කණ්ඩායම් වල නායකයන්ගෙන් සැදුම්ලත් සභාවට ඈත කාලේ වරිග සභාව කියලා කිව්වා. ඇත්තටම ඈත කාලේ අපේ මුතුමිත්තන්ගේ ගම තුල ආරවුල් නිරවුල් කරගෙන තියෙන වරිග සභාවෙන් තමයි. ඒතකොට දැන් මගේ චූරි දුවල පුතාලා කල්පනා කරා ආරච්චිල කෝරළේ මොනවද කරේ කියලා. ඇත්තටම මේ ආරච්චිල කෝරණේ කියන තානාන්තර අපේ ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ විදේශ ආක්‍රමණ වලට පස්සේ. ඊට පෙර ආතුව තමයි අපේ මුතුමිත්තන්ගේ ගන්තුලානේ වරිග සභාවෙන් ගමේ ආරවුල් නිරවුල් කරලා තියෙන්නේ. ඊට දැන් අපේ ගම ගෙදර ඈඳි ගත්තම ගමේ පන්සලත් උඩින් පේනවා චූටි විහාර මන්දිරයක් තියෙන්නේ. හැබැයි විහාර මන්දිරේ චූටි වුණත් අපේ ඉගෙන ගන්න දූල පුතාලට බුදු මෙදුරක් තුල තියෙන්න ඕනේ. මූලික අංග ටික මොනවද කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් හෙළ කලාකරුවා සංසාරෙම කැටිකොට නිර්මාණය කරපු අභිමානවත් නිර්මාණය සඳකඩ පාන, පියගැට පෙළ, මුරගල්, කොරවක්ගල්, පුන් කලස්, බුද්ධ ප්‍රතිමා කියන හැමදේම අපේ මේ විහාර මන්දිරෙන් දකින්න පුළුවන්. දැන් පුතාලට පේනවා ගම ගෙදර මිදුලේ තියෙනවා V20ක්. ඈත කාලේ අපේ මුතුමත් අර වගේ V20 තමයි වී තැම්පත් කළේ. දැන් වගේ V20ක වී තැම්පත් කරන්න නම් ඕකට වී ටික දාන්නෙම වහලේ පැත්තකින් උඩට උස්සලා. දැන් වහලේ උඩට උස්සන්න පවා ඒ කාලේ භාවිතා කරලා තියෙනවා දිග ලී දෙබලක්. ඔය දෙබලට ඒ කාලේ කිව්වේ බිහි දෙබල කියලා. බිහි දෙබලෙන් තමයි වහල උඩට ඉස්සුවේ. ලී ඉනිම ගත්තලා ඉනිමගේ ගිහලා තමයි වී ටික ඇතුළට දාන්නේ.
දාලා වහලා තියලා කවදා හරි ගන්නකොටත් ඒ විදිහම තමයි ගන්නෙ. යට පැත්තෙන් ගන්න සිදුරුත් නැහැ, දොරවලුත් නැහැ. ඒ කාලේ බිස්සට අමතරවනේ ලෑලි වලින් ලොකු පෙට්ටි හදාන අටුව කියලා කිව්වේ. ඒ කාලේ අටුවෙත් වී තැම්පත් කරා. දැන් අපේ ගම ගෙදර ඇතුළට ගිහපුවාම මයි චූටි දොර පුතාට දකින්න පුළුවන් විශාල කොස් කඳකින් හාරලා හදාගත්තු පැහැ කියලාකුත් තියෙනවා. එහෙනම් ඈත කාලේ මුතු මිටු පැහැයි අටුවයි බිස්සයි කියන ක්‍රම තුනකට ඒ කාලේ වී තැම්පත් කරගෙන ඉඳලා තියෙනවා. හොඳයි. මම දැන් ඊට පස්සේ මයි පුතාලත් එක්ක චූටි වෙලා කතා කරන්නේ මේ ගම ගෙදර පරිසරය ගැන. ඇත්තම චූටි දොර පුතේ මේ පින්වලේ පැරණි ගමේ ගම ගෙදර කියලා කියන්නේ මගේ චූටි දෝල පුතාලා අපේ මේ සර්ලා මැඩම්ලා මේ අපි හැමෝගෙම අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා මීමුත්තා අපි හැමෝටම හත්මුතු පරම්පරාවක් හිටියයි කියලා විශ්වාස කරනවානේ. එහෙනම් මේ අපි හැමෝගෙම හත්මුතු පරම්පරාවක් අපේම ඥාතියෝ ඈත කාලේ ජීවත් වෙලා තියෙන මේ විදිහේ ගෙවල් වල. ඈත කාලේ ගමේ හැම ගෙදරක්ම තිබිලා තියෙන්නේ මේ විදිහට. හැම ගෙදරකම වහලේ පොල් අතුනේ සෙවිලි කරේ. එහෙම නැත්නම් ඒ කාලේ තලාතු පිදුරු මාන ඉලුක් වගේ දේවල්. හැබැයි මේ කොයි දෙයක් සෙවිලි කරගත්තත් දැඩි හිරු රශ්මියක් නැහැනේ දැනෙන්නේ. දවස් පුරාම තියෙන්නේ සිසිල් බව. දැදාවගෙන් බීම ගොම ගාලා ගොම මැටි පොළොව. බිත්ති සකස් කරලා තියෙන්නේ මැටි ගහලා කටු මැටි බිත්ති. දැන් අපේ ගෙදරට ආපුවම සැටිත් නැහැ පුටුත් නැහැනේ. ඔය තින් දිග මැටි පිලක්. දැන් ආත කාලෙත් ඔහමනේ. ඕනෑම ගැමි ගෙදරක ස්තෝපි උසර දිගට මැටි පිලක් හදලා තිබුණා. ඔන්න ඕකට තමයි ඒ කාලේ අපේ මුතු මිත්තු කිව්වේ කොට්ට පිල කියලා. ඔය කොට්ට පිලෙන් ඒ කාලේ ගෙදරට එන ප්‍රභූවරයා පූජා කරලා තෑඳි ගත්තා. දැන් ප්‍රභූවරු පූජකවරු කොට්ටපිලේ ඉන්න වෙලාවේ ගෙදරට එන දුගියට මගියට යාචකයට පවා වාඩි වෙන්න දෙන්න තමයි මුතු මිත්තන්ගේ ගෙවල් වල පිටපැත්තෙනුත් වටේට උස පිලක් හදලා තිබුණේ වටපිල කියලා. ඇත්තටම ඈත කාලේ මුතු මිත්තු වටපිලට තව නමක් කිව්වා. වහලේ පිටපැත්තේ කොටසට අපි කියන්නේ අගුව කියලානේ. ඉතින් අගුවට යටින් වටපිල තියෙන නිසා ඈත කාලේ මුතු මිත්තු මේ වටපිලටම අගු පිල කියන නමත් භාවිතා කරලා තියෙනවා. ඒ කාලේ තමන්ගේ ගෙදරක දොරකඩ පවා හරස් කරන තියෙන්නේ චූටි ලී වැටකින්. අන්නේ ලියට තමයි ඉදිකඩ කියලා කියවනේ. ඉදිකඩෙන් ඒ කාලේ දොරකඩ හරස් කරගත්තා. කඩුල්ල තියෙන වත්තේ වැටෙන් පයින් තැන. හරි මම තා පොඩි විනාඩි දෙක තුනක් ඉතාලම කෙටියෙන් පුතාලත් එක්ක කතා කරනවා. දැන් ඈත කාලේ අපේ චූටි දොලා එහෙම පුතාලා අහලා ඇතිනේ මුතු මිත්තෝන්ගේ ගෙවල් වල ගෝණන් තට්ටු මුවන් තට්ටු ගහන් හිටියයි කියලා. ඇත්තටම ඈත කාලේ සමහර ගල්ල 5 6 පොලිමේ ගහන් හිටියේ. සමහර අය ගහන් හිටියේම ටිකක් ගාම්භීරකමට. සමහර අය කිසි ගාම්භීරකමක් නැහැ. හරි නිහතමානී ගෝණන් තට්ටු කාමරෙන් ගාලා තමන්ගේ ඇඳුම් එල්ලන්න තමයි භාවිතා කරේ. ඒතර ඒ කාලේ රේඩියෝ භාවිතා කරලා තියෙන අපේ මුතුන් මිත්තෝ. අන්න අර එහා කෙළවරේම තියෙන රේඩියෝ. හැබැයි ඒ කාලේ රේඩියෝ කියලා කියන්නේ නැහැ. රේඩියෝට ඒ කාලේ කිව්වේ වයර්ලස් කියලා කිව්වා. වයර්ලස්. හැබැයි ඒ කාලේ ගමේ ගෙවල් 60ක් 70ක් තිබුණේ කියලා හිතන්න. ගමටම වයර්ලස් එකයි. ගමටම ඒ කාලේ එකයි. හරි. එතකොට දැන් මෙන්න මෙතන තියෙන පුතාලට පේනවා මේ ලබු කටු නැත්නම් ලබු කැටේ. ඈත කාලේ අපේ මුතුන් මිත්තේ හේනට කුඹරට වතුර ගෙනියන්න ලබු කටු තමයි භාවිතා කරලා තියෙන්නේ. හැබැයි ඒ කාලේ වතුර ගෙනියන්න වෙන වාජන නැතිකමකට නෙවෙයි. මේ ලබු කටුවේ තියෙන සුවිශේෂ ගතිය ඒගොල්ලෝ වටහා ගත්ත නිසා. මොනවද ලබු කට්ටක තියෙන සුවිශේෂ ගතිය? ලබු කට්ටක තියෙන සුවිශේෂ ගතිය තමයි ලබු කට්ටය ගානකමයි මහතයි මහතුණාට තදනේ හරි සැහැල්ලුයි. මේ සැහැල්ලු මේකේ වටිනවා. ඇයි ඒ? ලබු කැටේට වතුර ගෙනියනවා ගහකට තියලා ගමරාල හේන නැත්තම් කුඹුර කොටනවා. දැන් ගමරාල දන්නේ නැහැ ලබු කැටේ තියෙන තැනට අවුව වැටෙනවා. හැබැයි කොච්චර අවුව වැටෙනා චූර්ද ලබු කට්ට රත් වෙන්නේ නැහැනේ. මොකද ලබු කට්ටේ ශෛල එකට එක බැඳිලා තද වෙලා තද ඝනකමක් ලබු කට්ටේ නැහැ. සැහැල්ලු ඝනකමින්ද අවුවක් වැටුණා කට්ට රත් වෙන්නේ නැහැ. කට්ට රත් වෙන්නේ නැත්තම් ඇතුළේ කොහොමත් රත් වෙන්නේ නැහැ. අර දවස පුරාම සීතලෙන් වතුර ටිකක් බොන්නමයි මුතුන් මිත්තු මේ ලබු කටුවල වතුර ගෙනිච්චේ. හරි ඊළඟට මම අපේ චූරි දොල පුතාට තව පොඩි කාරණා දෙක තුනක් ඉතාම කෙටියෙන් පැහැදිලි කරනවා. දැන් මේ චූරි දොල පුතාලා අහලා ඇතිනේ නෑ මං ආසයි මේ අපි චූරි පුතාගෙන් අහන්න මේක මොකක්ද කියලා දන්නවද කියලා. ගිරේ මේ තමයි පුවක්කපන් භාවිතා කරන ගිරේ දන්නවා පුතා. හරි. ඊළඟ මෙන්න මේකක් දන්නවනේ නේද? ටක් ගන්නවා ටික් ගන්නවා ටිකක් කනවා දොර වහනවා. චුර්දු දන්නවනේ මේකේ නම. හුණු කිල්ලෝට. අන්න හරි මේක තමයි හුණු කිල්ලෝටය. හරි. මොකද මේ ටක් ගන්නවා ටික් ගන්නවා කියලා කියන්නේ? මේවා හදලා තියෙන පිත්තල කියන ලෝහයෙන්. මේක ඇරියස් සද්දයක් ඇහෙනවා වැහුවත් සද්දයක් ඇහෙනවා. ඒක තමයි මේ ටක් ගන්නවා ටික් ගන්නවා කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න චුර්දු මෙන්න මේ චේන් එක තියෙනව නේද? මේ චේන් එක කෙලවරේ තියෙන්නේ චූටි හැන්දක්. මොකද දන්නවද? හුණු කිල්ලෝට ඇතුලේ හුණු දාලා තියෙනකොට හැම කෙනාම ඇඟිල්ල දාලා හුණු ගන්න කිව්වොත් ගොයම් පාගෙන දවසේ තමයි හොඳම වැඩේ වෙන්නේ. ඇයි ඒ? ගොම්පස් අල්ලන අයත් විත කනවනේ. ගොම්පස් අල්ලන අයත් විත කාලා අන්තිමේට බලනකොට හුණු නෙමෙයි කන්න වෙන්නේ
ගොප්පස් කන්න වෙනවා. ඒකින්ද මේ හැන්ඩෙන් තමයි මේ හුණු කිල්ලවට එක හුණු ටික ගන්නෙ. හරි. දැන් මේ තියෙන අපේ බුලත් තෙප්පු මේ බුලත් තෙප්පුවට අපි ඊලත් තට්ටු කියලා කියනවානේ. ඉතින් දැන් මම මේ බුලත් තෙප්පුව ගැන නම් පොඩි තොරතුරක් විශේෂයෙන් අපේ චූරිදෝල පුතාට වගේම අපේ වැඩිහිටි ඉස්සරලා මැඩම්ට කැමති මතක් කරන්න. මේ බුලත් තෙප්පුව අපේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය අභිමානය එහෙම නැත්නම් පිළිබිඟුව. දැන් ඈත කාලේ ගංගාවල ශාස්ත්‍රීයකත්වයේ පිළිබිඟු කරන්නේ මේ ගෙදර කන්න බොන්න ටිකක් හිග වුණත් බුලත් තෙප්පුවේ හතර පංගුව නම් හිග නැහැ. හොඳයි. හැබැයි ඒ විතරක් නෙවෙයි අදත් අපි සාම්ප්‍රදායික චාරිත්‍රයකට භාවිතා කරනවා. කාන්තා උදවිය තමාගේ අනාගත වක්කීම් බාර ගන්න බලාපොරොත්තු වෙන. ගෙදරට ආ පුද්ගල උසුදු මිටිද කළුද සුදුද කියලා දැකලා අඳුරා ගන්න පිළිගන්න යන්නේ බුලත් තෙප්පුවරන් තමයි. එදත් අදත්. හැබැයි හුඟා කෑට කාලේ මේක වෙලා තියෙන්නේ මීට වැඩි ටිකක් වෙනස් විදිහකට. මොකද හුඟා කෑට කාලේ කාන්තාව කල්පනා කරනවලු තමාගේ අනාගත වක්කීම් බාර ගන්න බලාපොරොත්තු වෙන ගෙදරට ආපු මිනිසයා උසද මිටිද කළුද සුදුද කියලා බැලිල්ලෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. මේ මිනිස්සු යමක්ම දන්න මිනිහෙද කියලා දැන ගැනීම වඩා වැදගත් කියලා ඈත කාලේ කාන්තාවෝ මේ බුලත් තෙප්පුවත් අතැතිව අර පුද්ගලයා ඉදිරියට ඇවිල්ලා ඒ කාලේ කියලා තියෙන්නේ තේරවිලි කවියක්. මට මිහිරට කවි ගායනා කරගන්න නම් බෑ. ඉතින් මම නිකමට කවි දෙක කියන්නම් ඈත කාලේ කවි දෙකක් නිසා. හොඳේ. ඔන්න මේ අර කාන්තාව අර පුද්ගලයා ඉදිරියට ඇවිල්ලා කිව්වලු පළමුව මේ කප නැහිනා කාලේ බුලත් තිබුණු තැන කොහෙද කියන් දෙවනුව මහා සම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුද කියන් පත්තිනි පාලංග කුමරුට දෙනදා බුලත් ගෙනා අය කවුරුන් බුලත් උපැත්තියේ නම කියලා මිස බුලත් තෙප්පුවට අත නොතබන් කියලා කිව්වලු. ආපු කෙනා 30 යන්න නෙවෙයි ආවේ. එයා දුන්නලු මෙන්න මේ උත්තරේ. පළමුව මේ කප නැහිනා කාලේ නාගලොවේ තිබුණාලු බුලත් දෙවනුව මහා සම්මත රජවලියට බුලත් ගෙනාවේ නාග රජුන් පත්තිනි පාලංග කුමරුට දෙනදා බුලත් ගෙනා අය කඳ කුමරුන් බුලත් උපැත්තියේ නම කියලා දුනි බුලත් තෙප්පුව මගේ අතට දියන් කියලා ඈත කාලේ මේ සංස්කෘතික කටයුත්ත වෙලා තියෙනවා. හොඳයි මම දැන් මගේ කතාව අවසන් කරන්න යන්නේ. මම අවසාන වශයෙන් අපේ චූරිදෝල පුතාට පොඩි කාරණා දෙකක් පැහැදිලි කරනවා. දැන් මේ පැත්තේ තියෙන්නේ අපේ හේන පෙළක ආකෘතියක්. ඈත කාලේ අපේ මුතුන් මිත්තන්ගේ ගොඩගොවිතැන තමයි හේන් වගාව. ඈත කාලේ අපේ මුතුන් මිත්ත ගොඩගොවිතැනට හේන් වගා කරන්නේ කැලෑබද ප්‍රදේශයකනේ. කැලෑබද ප්‍රදේශයක හේනක් වගා කළොත් අනිවාර්යයෙන්ම හේන වනසත්තුන්ගෙන් රකින්න වෙනවා. හේන වනසත්තුන්ගෙන් රකින්න තමයි අපේ මුතුන් මිත්ත හේන වටේටම ඈත කාලේ ලොකු වැටක් හදනවා. අන්න ඒකේ නම අහලා ඇතිනේ අපේ චූරිදේම දඬු වැට. හේන වටේ හදන ප්‍රධාන වැටේ නම තමයි දඬු වැට. දඬු වැට කියලා කියන්නේ මේ නිකන් ඔය කම්බි ගහන්න වගේ ඈත කණු හිටවන වැටක් නෙවෙයි. ලොකු කඳන් ළඟ හේන වටේටම හිටෙව්වා. අන්න ඒකට කිව්වා දඹු වැට කියලා. හැබැයි මේ දඬු වැට හිටවල නතර වුණේ නැහැ. මුතුන් මිත්තෝ දඹු වැට කියලා එක්කුත් හිටෙව්වා. ඔය දඹු වැට කියලා කියන්නේ ගස් කොළන් කපලා පෙරලලා ගිනි දාලා. ඔන්න ටික දොහකට පස්සේ බලනකොට බාගෙට පිලිසිලා ඉතුරු වෙච්ච අතු කෑලි කඳන් කෑලි මහ ගොඩක් දකින්න හම්බ වෙනවා. අන්න ඒවා ටික දඬු වැටට පිටපැත්තෙන් තවත් වැටක් හැටියට හිටෙව්වා. අන්න ඒකට කිව්වා දඹු වැට කියලා. එහෙනම් හේන වටේ දඬු වැටයි දෙකයි. හැබැයි දැන් තියෙන්නේ පැල් රකින්න පැලක් හදන එක. බිම පැලක් හැදුවොත් අනිවාර්යයෙන් වනසත්තුන්ගෙන් අර පැල් රකින්න කෙනාටත් අනතුරක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඈත කාලේ අපේ මුතුන් මිත්තෝ ගස් උඩම හේනේ පැල් හැදලා තියෙන්නේ. මල්ලි අපි ඇතුළටත් ගිහින් බලමු නේද මොනවද තියෙන්නේ කියලා. අක්කේ අපි බලමු ඇතුළටත් ගිහිල්ලා. අපි එහෙනම් මහගමරාල සීයට එන්න කියනවා අපිට මේ ගැනත් තොරතුරු කියලා දෙන්න. හරි පුතේ යන් එහෙනම් ඇතුළට එන්න. හරි චූරිදෝල පුතා මෙන්න මේ තියෙන්නේ ඔක්කොම මේවට කියන්නේ අරක් වස්තු. මොකද ඈත කාලේ අපේ මුතුන් මිත්තෝ කමතේ ගොයම් පාගනකොට ගොයම් පාගන කමතේ ගොන් කනුව ළඟ තැම්පත් කරන වස්තු. මේවට අරක් කියලා කමත් භාෂාවෙන් කියන්නේ ආරක්ෂක කියලා. මේ ආරක්ෂක වස්තු ටික. ඈත කාලේ මුතුන් මිත්තෝ බෝල කිරිවාන ගල් ගෙඩියක් එහෙම නැත්නම් පොල් ගෙඩියක් ගත්තා. හැබැයි දෙකෙන් කෝක් ගත්තත් කමතේදී මෙයාට කියන්නේ අරක් මුත්තා කියලා. ඒ කියන්නේ ආරක්ෂක මුත්තා. ඉස්සල්ලාම ගොන් කනුව ළඟ තැම්පත් කරනවා. ඊළඟට මෙන්න මෙයා තමයි කොහොඹ මුත්තා. එහෙම නැත්නම් කොහොඹ පෝරුව කියලා සමහරු කියනවා. මෙන්න මේක තමයි ඊළඟට ගොන් කනුව ළඟ තැම්පත් කරන අරක් වස්තුව. ඊට පස්සේ මෙන්න මේක තමයි පුතාලට අදටත් ඉස්කෝලේ 7 වසරේම උගන්වන අරක් බෙල්ල. එහෙම නැත්නම් කටුහක්
බෙල්ලා. මෙන්න මේ අරක් වතුර ටික අපේ මුතුන් අර ගොංකන් වලඟ තැම්පත් කරන හැබැයි සමහර පළාත්වල මේ ටික තැම්පත් කරන්නේ ගොංකන් ළඟ ෂූරි වලක් කාරලා මේ වලෙන්. එහෙම වල හැරුවොත් මේ වලට කියන්නේ අරක් වල එහෙම නැත්නම් ආරක්ෂක වල. ආරක්ෂක වලේ හෝ ගොංකන් වලඟ ආරක්ෂක වස්තු තැම්පත් කරනාට පස්සේ තමයි කුඹුරේ කපු ගෑන් ටික කමතට ගේන්නේ. මේක කමතේදී කරන චාරිත්‍රයක්. හරි. ඊළඟ මේ පැත්තේ තියෙන ඔක්කොම අපි V මයින්න භාවිතා කරන උපකරණ මෙන්න මේ ටික. හරි. දැන් මෙතන මම පුතාලට පේනවා ඇත්තටම දැන් අපේ ළඟ භාණ්ඩ දෙකක් විතර මේ වෙනකොට අඩුයි. මේ බුසල මේ බාගේ මේ කාර්තුව මෙන්න මේක තමයි ලාහ කියලා කියන්නේ. මේක සේරුව. හැබැයි මින් එහාට තව හුඬු සහ නැලිය සහ හුඬුව කියලා තව උපකරණ දෙකක් තියෙන්න ඕනේ. හොඳේ. දැන් කමත් භාෂාවෙන් අපි V මයිනර් කියන්නේ යාල්ලනවා කියලානේ. යාල්ලනවා. උපකරණටත් කියන්නේ යාල් උපකරණ. එතකොට කවුරු හරි V මයින්වන නම් මයින් කෙනාට ඒ කාලේ කමත් භාෂාවෙන් කියන්නේ යාල්ලන්න. මේ තමයි උපකරණ. එතකොට දැන් මෙන්න මෙතන තියෙනවා බුසල භාගේ කාර්තුව ලාහ සේරුව නැලි හුඬු. හුඬු දෙක නැලියයි නැලි දෙක සේරුවයි සේරු හතර ලාහයි ලාස් දෙක කාර්තුවයි කාර්තු දෙක භාගයයි භාග දෙක බුසලයි. අපි බුසලක් කියන්නේ භාග නම් දෙකකට කාර්තු නම් 4කට ලාස් නම් 8කට සේරු නම් 32කට නැලි නම් 64කට හුඬු නම් 128කට තමයි අපි මේ බුසලක් කියලා කියන්නේ. හරි. ඊගාට දැන් මේ තියෙනවා ඔක්කොම මෙන්න මේ ටික තමයි අපේ ඈත අතීත අපේ මුතුන් මිත්තෝ හේනට කුඹුරට නැත්නම් විශේෂයෙන් කුඹුරට ඇඹුල ගෙනියන්න භාවිතා කරනවා. හරි. පන්සලට දානි ගෙනියන්න භාවිතා කරනවා. එතකොට ඒ වගේම තමයි නෑගම් යනකොට ගෙනියන්න භාවිතා කරනවා. හරි. එතකොට මේ තියෙන්නේ වටපෙට්ටිය. මේක 6 මුළු පෙට්ටිය. මේක කුරුණි පෙට්ටිය. මේක බටපතුරු පෙට්ටිය. හරි. ඊටද මෙන්න මේවා ඒ කාලේ භාවිතා කරලා තියෙන්නේ. ඔය මගුල් ගල් වල කැවුම් කොකිස් පවා ගෙනියන්නේ මේ කුරුණි පෙට්ටිය වල තමයි. මේ තියෙන්නේ අර ඇතුල් පත් අපි අර ඇඹුල අනුභව කරන්න කුඹරේදී අර රඹපත් නැත්නම් කෙහෙල් කොළ එලලා නැත්නම් නෙළුම් කොළ එලලා ගන්න මේක තමයි ඇතුල් පත. හරි. ඊට පස්සේ අන්නර පැත්තේ තියෙනවත් අපේ මුතුමිත භාවිතා කරපුවා කමතේදී කුල්ලට යතුරු කියනවා අන්න කුල්ල තියෙනවා. එහා පැත්තේ පටමලු තියෙනවා. ඊට පස්සේ එතනින් එහා පැත්තට තමයි ඉතින් ආයෙ යන්න ඕනේ. එහාට ඊළඟට ඔන්න අපේ මුතුමිත්තන්ගේ ගෙදර කාමරේ ඔන්න එතන තියෙන එක කාමරයක්. ඒ කාලේ ගවල් වල කාමර නැහැ වැඩි. එක කාමරයයි. තොටිල්ල. මෙන්න චූටි දුවල උතාලා චූටි කාලේ අම්මලා අර ලස්සන නැලවිලි ගී කිය නලවපු තොටිල්ල තියෙන්නේ. හරි. මේ තොටිල්ල. අර එහා පැත්තෙන් තියෙන්නේ අපි කියනවානේ මොනවාද? ඇඳුම් එහෙම ඒ කාලේ එල්ලන්න භාවිතා කරානේ. මොකක්ද ඒකට කියන්නේ චූටි දුව දන්නවද? ඔකට ඈ දැන් ඒතර මේ පැත්තේ තියෙන එකක් මේ තියෙන්නේ. මේක ස්ක්‍රීන්. හරි. එතකොට දැන් ලනු ඇඳ නම් තියෙන එක බඩු තියෙන්නේ. යා පැත්තේ බලමු ලනු ඇඳක් තිබ්බතව. ඒ කාලේ මුතුන් මිත්තන්ගේ ගෙවල් වල ඕනෑම බඩුවක් තැම්පත් කරලා ඒව තියනවානේ. ඒක තමයි කියන්නේ ඒ කාලේ මේ මොනවද කියන්නේ? ඒ කාලේ ඒවට කියනවා මේ උඩ තියෙන ට්‍රංක පෙට්ටිය. හරි? මේක පෙට්ටගම. හරි? පරණ පෙට්ටගම. එහෙනම් උතනින් ඔහොම මෙයන් එහා පැත්තේ කුස්සිය බලමු. දැන් අපි අද දවසේ අපේ චූටි දුවල පුතාට බලන්න පුළුවන් දැන් අපේ ගම ගෙදර ගොම ගානවා. අපි කියනවා ගොම මැටි ගානවා කියලා. දැන් ඉතින් සිංහල අවුරුද්දත් එහෙම කිට් වෙන හින්දා අපි ගම ගෙදර ඔන්න දැන් ගොම මැටි ගානවා. ඉතින් ওই ගොම මැටි ගාන කුස්සිය ගොම මැටි ගාන හැටිත් බලාගෙන මම පුතාට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මම අර කතාව ආරම්භයේදීම කිව්වා ඈත කාලේ මුතුන් මිත්තු අර පැහැ කියලා එකක් වීතෙන්පත් කරලා තියෙනවා කියලා. මෙන්න මේක විශාල කොස් කඳකින් හාරලා හදාගත්ත පැහැ කියලා එකක්. හරි? මේ සාමාන්‍ය පැහැ කියන එකේ කුඩා පරිමාණයේ තමයි තැම්පත් කරන්නේ. මේකේ විවිධල් 20ක් තැම්පත් කරන්න පුළුවන්. මේක හදලා තියෙන විශාල කොස් කඳක් හාරලා අරගෙන මේකේ විවිධල් 20ක් තැම්පත් කරන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ පැහැ. වී තැම්පත් කරන පැහැ. හරි.